Dear Diary, turning 20 feels both exciting and a little scary. Will I be happy or sad? Will I succeed or fail? Will I feel tired or will I truly enjoy life? My teen years are ending and I wonder, will I achieve my dream life? So many dreams. Will I make them a reality? Will that little girl inside me still cry? Or will she finally make her younger self proud? I don't have the answers yet, but one thing I do know, I turned 20 in Spain. ඉන්ට්‍රෝ එකයි වීඩියෝ එක අනිත් හැටිය වෙනස් වෙන්නේ නැති but intro එක නිකන් something that I wanted to say ඒ වගේ දෙයක් තමයි මම දැම්මේ කොහොමද මම මෙතෙන්ට ආවේ කියන්න ඔව් මම ලංකාවට ඇවිල්ලා ඉන්නේ හරිද ගොඩක් අය මට මෙසේජ් දානවා DM කරනවා තාම ස්පේන් වලද එහෙම කියලා නෑ මම ස්පේන් ට්‍රිප් එක ගියේ ඒප්‍රිල් වල මේ අම්මි මාළි එක 2 weeks වලට දැන් ලංකාවේ ඉන්නේ ඒ ප්‍රශ්න තියෙන්නේ මට එඩිට් කරන්න ගොඩක් වෙලා යනවා. මොකද මම ස්ටඩීස් වර්ක් ඔය ඔක්කොමත් එක්ක ඔය ටික කරද්දි මට අමාරුයි. ඒකයි vlog එකක් එන්නේ once a month වගේ but I'm trying to be on schedule. So sorry for that. ගොඩක් අය කෙනෙක් මට දාන්න. ඒ ඔක්කොම මම තනියම කරන්නේ මම subtitles දානවා. ඒ ඔක්කොම කරන්නේ ගොඩක් අමාරුයි. ඒකයි මම හරි slow එකේ දාන්නේ. So sorry for that and so sorry for keeping you all waiting. So this is my birthday vlog. I won't explain anything. I'll just put the vlog and tell what I have to tell with it. කොහොමහරි so please enjoy the vlog and මොනහරි questions තියෙනවා නම් මම normally comments වලට reply කරනවා. ඒ වලට detail මම මේ vlogs ඔක්කොම ඉන්නවම මේ Q&A එකේ මම කියනවා මම දන්න විදිහට උත්තර ටික ඔයගොල්ලන්ගේ ප්‍රශ්න වලට. So drop them down in the comment section below and don't forget to subscribe, like and share and help me bring my channel to 500 subscribers for now. පස්සේ අපි ටික ලොකු වෙමු. දැන් 500 subscribers වලට යමු. තව පොඩ්ඩයි ඉන්නේ. So ඔයගොල්ලෝ ඕන කෙනෙක් මේ මගේ vlog එක බලනවා නම් like, share, subscribe and join the family. Love you. Bye and enjoy the vlog. So my birthday vlog එක පටන් ගන්නේ 24th රෑ. අපි 24th රෑ ආවා shopping වලට. මං කලින් vlog එකේ එක්තැන පෙන්නුවා. So මෙතන ගොඩාක් cute items තිබ්බා and we went grocery shopping also. අපි යද්දි මෙතන වහනවා. So මේ තියෙන්නේ vegetables, fruits ඒවා ගොඩාක් ලොකුයි ලංකාවේට වඩා. ගොඩාක් අමාරුයි ලංකාවේ මේ වගේ ඒවා හොයාගන්න. But that's what is unique in the food because they have big vegetables. ඒගොල්ලන්ගේ කෑම ජාති ගොඩාක් වෙනස්. ලංකාවේ ඒවා හදන්න අමාරුයි ඒ පල්තුරු එළවලු නැති නිසා. and ගොඩාක් varieties තිබ්බා ලංකාවට වඩා ගොඩාක් varieties තිබ්බා මේ aloe vera එකේ ලොකු බලන්න. and අපි එදා රැට ගත්තේ පළතුරුයි nuts ජාති මොකද ලංකාවේ අපිට ගොඩක් ගන්න බෑ. and fruits අපි ගත්තා රැට ඒක තමයි ගත්තා. It's around almost 10, but my lips are dry. This is the really a long time ago. It comes really almost let's see we're gonna put down grocery shopping. Monster good you got mama got the face mask powder තව අපි පස්සේ එක shopping කරනවා පස්සේ ඇවිල්ලා ඒක හිටනවා අපි බලලා ඉතින් ගොඩ ගන්නවා. So yeah, on the way back to our hotel. This is the night life in Spain. එදා රෑ මම හිතන්නේ 10ට විතර
අපි ඔතනින් එළියට ආවේ. ගොඩාක් ලයිට්ස් දාලා තිබ්බා. මේ තැන මම කලින් vlog එකේ පෙන්නුවා. මේක තමයි රැට කොන්ද පේන්නේ. and වැලන්සියා වල ඒගොල්ලන්ගේ ආකිටෙක්චර් ඩිසයින්ස් මාර ලස්සනයි. ඔය තියෙන්නේ ටයිල්ස් වලින් හදපු එකක්. එදා රෑ මෙන්න මෙතන කොන්සර්ට් එකක් තිබ්බා. ලයිට්ස් දාලා ගොඩාක් සවුන්ඩ් තිබ්බා. ලොකු බෑන්ඩ් එකක්. මොකද්ද දන්නේ නැහැ. but අපි ඔතන ඉඳන් බැලුවා ඒක. ඒප්‍රිල් කියන්නේ ස්ප්‍රින්ග් නිසා රෑට ගොඩාක් සීතලයි මෙහෙ. and ගොඩාක්ම තනියම දන්නේ නැති ප්ලේසස් වල යන එක එච්චර සේෆ් නෑ මේ වගේ රටක වුණා. අපි ආවට පස්සේ මට පොඩි සැනගතියක් ඇස්ස තිබ්බා. ඒත් මෙදා ටිකක් වර්ස් වුණා. probably අපි last night shopping ගිය හින්දා වෙන්නත් පුළුවන්. මොකද රෑ සීතල නිසා. So අද අපි ආවේ වැලන්සියා ඕල් සිටි එක බලන්න. වැලන්සියා ඕල් සිටි එක ගොඩාක් ලස්සනයි. ඒන්ෂන්ට් දේවල් තියෙනවා. So first stop was the central train station. මං හරියටම කිව්වද කියලා මම දන්නේ නැහැ. කොහොම හරි මෙතන ඒගොල්ලන්ගේ walls වල එක එක languages වලින් pleasant journey කියලා තියෙනවා. ඒ කාලේ මේ ඔය train station එක trade කරන්න use කරපු නිසා එහෙ famous වෙලා තිබ්බ languages තමයි use කරේ ඒවා print කරන්න. මට ඔතන විතරයි photo එක ගන්න video එක ගන්න පුළුවන් උනේ. හැබැයි ඔය හැම කණුවකම වගේ එක එක භාෂාවලින් pleasant journey කියන එක තියෙනවා. so දැන් මෙතන construction එකක් යනවා. හයි කියන්නේ මම දන්නේ නැහැ. So our next stop was Valencia Town Hall. මේකේ අපි ගොඩක් lucky මේක එද්දි මොකද ගොඩක් අය හිටියේ නෑ. මොකද අපි open කරපු ගමන් වගේ ආවේ. And it wasn't crowded and this was so beautiful. It had a museum also. ඒත් මම museum එකේ ගොඩක් දේවල් record කරේ නැහැ. Really big. It's cold, man. I don't want This to. is cool. Take the camera. I need to take the water. ඊයේ ඔයගොල්ලන් දැක්කේ මේ ටවුන් එකේ තියෙන ට්‍රැඩිෂනල් වතුර බොන tap එකක් වගේ clean water and there was so many beautiful things මෙතන. Transformers කෙනෙක් හිටියා and local music තිබ්බා and මෙතන ගොඩක් crowded. ඉතින් වාහන වලින් යන්න බෑ. මෙන්න මෙතන චර්ච් එකක් වගේ තැනක්. මෙතන ඒගොල්ලෝ හදිසියවත් Tamanට ළමයෙක් හදලා ඒ ළමයාට කෑම දෙන්න බලා ගන්න බැරි නම් ඒගොල්ලෝ මෙතන දාලා යනවා. මොකද සිස්ටර්ස්ලා නන්ස්ලා ගොඩාක් අය මෙතන හිටිය නිසා ඒගොල්ලෝ look at the bird කියලා ඒගොල්ලෝ distract කරලා ළමයා මෙතන තියලා යනවා.
this was the place where most of the trading happened. ගොඩක් ට්‍රේඩ් කරේ මෙන්න මේ තැන. මෙතන තමයි මං එදා ගිය ලස්සනම ආසම කරපු තැන. ඔරේන්ජ් ට්‍රීස් තිබ්බා මැද and architecture එක මාර පුදුම විදිහට හදලා තියෙන්නේ මෙතන. හිතා ගන්න බැරි තරම් small details උනත් මෙතන තියෙනවා. ගොඩක් ආකිටෙක්චර් ළමයි මං කිව්වා මෙතෙන්ට එනවා කියලා. මේ වගේ තැන්වල ආවම ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. and it was so beautiful. and මෙතන ගොඩාක් උස කණු තියෙන්නේ. and මෙතන හැම දොරකම එක එක ಜಾති සත්තු ඉන්නවා. මේ පේන්නේ ඒ වගේ අය දොරවල් දෙකේ. ඒතොර ඒ සත්තු වල පොඩි රිප්‍රසන්ටේෂන් එකක් තියෙනවා. ඊට පස්සේ අපි ගියා මෙන්න මෙතන උඩම තියෙනවා මේගොල්ලන්ගේ මේන් ට්‍රේඩින් නිකන් නඩු ට්‍රේඩ් රිලේටඩ් නඩු තිබ්බහම මෙන්න මෙතන තමයි ඒවා සෝල්ව් කරන්නේ. ඊට පස්සේ අපි ආවා කැතඩ්‍රල් එකට and ඒක ඇතුළට අපි ගිහිල්ලා බලද්දී මාර ලස්සනයි. ගෝල්ඩ් කලර් පේන්ටින්ග්ස් වලින් තමයි ගොඩක් මේවා තිබ්බේ. මෙතන මට මතක විදිහට ඕගන් එකකුත් තිබ්බා. කැතඩ්‍රල්ස් කියන්නේ චර්ච් එකට වඩා ලොකු එකක් and මේ තියෙන්නේ ඕගන් එක. and ඒගොල්ලන්ට ලොකු ඕගන් බුක් එකක් තියෙනවා පල්ලෙහා උඩට පේන්න. ඒතර වටේම ඉන්න අයටත් සිං කරද්දී ඒ පොත දිහා බලන් සිං කරන්න පුළුවන්. මම ප්‍රීවියස් ව්ලොග් එකේ කිව්වා සුවනිය ෂොප්ස් ඔය ඕෂන් ග්‍රැෆික් වගේ තැන්වල තියෙනවා ටිකක් එක්ස්පෙන්සිව්. හැබැයි වැලන්සියා ඕල් සිටි එකට ආවොත් ගොඩාක් සුවනිය අයිටම්ස් ගන්න පුළුවන් අඩු ප්‍රයිසස් වලට and ඒවා ගොඩාක් ලස්සනයි. අපි ගොඩාක් ඒවා ගත්තා මේ වැලන්සියාව මේ ඕල් සිටි එකේදී and අපි second time යන්න ගියත් අපිට time මදි and next stop was the central market. මේකත් ලංකාවේ පොලක් වගේමයි. හැබැයි මෙතනත් අතරමං වෙන්න පුළුවන් ඕනම කෙනෙක්. ගොඩාක් ಜಾති මෙතන හොයාගන්න පුළුවන් meats, cheese, fruits, pickle ಜಾති ගොඩාක් දේවල්. අපි strawberries and pickle ගත්තා. pickle සිංහලෙන් කියන්නේ අච්චාරු වලට. හැබැයි මෙතන අච්චාරුයි ලංකාවේ අපි කන අච්චාරුයි ටිකක් වෙනස්. මේගොල්ලන් olive oil pickles වලට දානවා. ඉතින් අපි expect කරපු taste එක තිබ්බේ නෑ. and meat ಜಾති කියද්දි ගොඩක් ඒවා අපිට හොයාගන්න හම්බුණා. rabbits, rabbits, pigs ගොඩක් ಜಾති කියන්න බැරි තරම්. but ඒ වෙලේ මට ටිකක් හිතුණා මම vegetarian වුණා නම් හොඳයි කියලා because I didn't like it so much. ඒනොට ඒ වගේ මස් ಜಾති කන අයත් මේ රටේ ඉන්නවා. අපි ඊළඟටත් ආවේ කැතඩ්‍රල් එකකට. මෙතන ඒ කාලේ ලයිට් තිබ්බේ නෑනේ. එතකොට ඒගොල්ලෝ සන්ලයිට් එකෙන් ඇතුළට තමා ලයිට් ගත්තේ. ඒතර මේ වගේ ලස්සන ග්ලාස් ඩෙකොරේෂන්ස් තිබ්බා. මෙන්න මෙතන ග්ලාසස් 12ක් තිබ්බා. ඔපෝසර්ස් 12 දෙනත් එක්ක. and for the next stop we were so lucky. මෙතන Europe's thinnest building එක and මම මේක TikTok එකේ දැක්කට මම දැන හිටින එක මෙතන කියලා. අපි එතෙන්ට යන්නත් නෙමෙයි හිටියේ. අපි suddenly මම දැක්කා and yeah, I was so happy I get to see that. and this was also another beautiful cathedral. ඊළඟට ලන්ච් වලට තමා ගියේ and මට මේ තැන මතක නෑ but මම name එක හොයලා දාන්න. and this place was so beautiful. it many ancient items, antique items. මේගොල්ලන්ගේ පුටුත් තිබ්බේ පරණ බංකු ಜಾති විදියට. and for starters we had bread with some tomato salsa like thing
and we got 2 salads, and I got duck's meat with blueberry sauce, and Molly got pizza, and it was super tasty. And කලින් කියන්න බැරි වුණා ට්‍රේන් ස්ටේෂන් එකේ එහා පැත්තේ තිබ්බා ස්ටේඩියම් එක. ඒ ස්ටේඩියම් එක මේන්ලි බුල් ෆයිට්ස් වලට තමයි තියෙන්නේ. එතකොට මේ බූසාව ට්‍රේන් කරලා තියෙන්නේ ඉපදුණු 10 ඉඳන් කාව හරි මරන්න. So බුල් ෆයිට් එකකදී බුල්ව මරන්න නැත්තම් එයා ස්ටේඩියම් එකේ ඉන්න හැම මිනිස්සෙක්ම මරනවා. So බුල් ෆයිට් එක කිව්වුණාට පස්සේ කිසිම පේන් එකක් දැනෙන්නේ නැති විදිහට එයාව මරලා එයාගේ මීට් එක දුප්පත් අයට බෙදනවා කන්න. And so we got a chance to try it also here. අපි වැලන්සියා වල අන්තිම හරියට ඇවිල්ලා තින්නේ. මේක තමයි වැලන්සියා ගේට් එක. දැන්ට දෙකක් ඉතුරු වෙලා තියෙනවා. මේක ඒ දෙක වෙනස්. හැබැයි අපි මේකට ආවා ඒක අපි ක්ලයිම්බ් කරන්න යන්න. මෙතන මේ බ්‍රිජ් එකේ උඩට අපි ගියාම අපිට වැලන්සියා ඕල්ඩ් සිටි එක පේනවා. වැලන්සියා නිව් සිටි එක කියන්නේ මොඩර්න් සිටි එක පේනවා. And I also wanted to talk about nightlife in Spain because in the end I do not have time. කුම්හරි youngsters ලා ගොඩාක් party clubbing නැත්නම් dinner outs වලට යන්නේ after 8 or 10 pm. ඊට කලින් around 6 to 8 ගොඩාක්ම ඉන්නේ old people කියන්නේ middle aged people. Tired, but so this is the bridge I am currently at. This is the side. And many middle-aged people don't like noise and so many shouting. ඒ වගේ දෙයක් තියෙනවා. හැබැයි youngsters එහෙම නැහැ, party දානවා, හයියෙන් කෑ ගහනවා. It's normal. So එතන පොඩි contrast එකක් තියෙනවා. මොකද සමහර ගොඩක් වෙලාවට middle-aged people රැට යන්නේ නැති තරම්. So if you go for dinner around 6 pm වගේ ඔයගලන්ට ගොඩක්ම පේන්නේ middle-aged people. And if you are going around 8-10 වගේ time එකකට යනවා නම් ඒ කියන්නේ අනිවාර්යෙන්ම එතන ඉන්නේ youngsters and clubbing, partying is common thing in European countries. I am a person who is scared of going downstairs from a very high place. ඉතින් ඇත්තටම මෙතනින් යද්දී හෙන්නට බය හිතුණා මට, but somehow I managed. මට නිකන් ඔඩියෝ එක පොඩි අවුලක් තියෙනවා වගේ. ඒ වුණාට කොහොම හරි දැන් අපි වැලන්සියා ඕල්ඩ් සිටි එක ඩුව කරලා දැන් අපි යනවා අපේ හොටෙල් එකට because we have something special to celebrate. So to celebrate my birthday, we came to Copolinda. අපි ගොඩාක් හැම ජාති ගත්තා with different varieties and they were so delicious. I got main dish of rice. It was seafood rice. It was not that spicy, but I wanted spicy because මගේ උගෝ හොඳටම අවුල් ගිහිලා තිබ්බේ ඒකම ස්කාපරේට් තනින්න. And they surprised me with a birthday treat. You like? Now she's going to take the picture.
picture for the YouTube channel. Yeah. Very I'll important take. country. Give me that iPhone. Your country that Okay. you will obtain more likes than you tonight. Right? 30, 40, 50. Tranquila, si me llegas a poner el parche, me muero. Okay, blow it. Okay. I'm very grateful for everyone who made my birthday so special, especially my 20th birthday in a foreign country. I need to thank my mom and for the people who wished me and gave me a cute surprise. And also, thank you for watching this vlog, and don't forget to like, share and subscribe. I'll bring my vlogs quickly as possible and find some time to edit them. See you next time. Bye.